දෙවි පියාණන්ට ප්‍රශංසා වේවා. ප්‍රේමවන්ත සහෝදර සහෝදරිය කලින් වීඩියෝ එක බැලුවා නම් ඒ කියන්නේ අපි මේ දෙවනි වර පටන් ගන්නේ මුල් එක බැලුවා නම් ඔබට පැහැදිලි කරා දෙයාකාර විදියකට වීඩියෝස් එන්න යනවා. ලයින් දෙකක්. එකක් අලුත් කිවිසුමේ අභිරහස ඒ හරහා තියෙන හැමදේම එලිදරව් කරනවා. ඒක කියලා ඉවර කරන්න බැරි එකක්. මම ගිය පාර වීඩියෝ එකේ සඳහන් කරන ඔබ ඒක පොඩ්ඩක් බලන්න. බලලා නැත්නම් අනිත් එක බයිබලීය සාමාන්‍ය කාරණා. ඉතින් ඒ ඔක්කොම තේ වචනය. නමුත් තර්ක වලට තුඩු දෙන ආందోලනාත්මක කාරණාවල් එතන අපි එළියට ගන්න. ඒ වගේම අපේ බෞද්ධ මිත්‍රයන්ට, මුස්ලිම් මිත්‍රයන්ට, හින්දු මිත්‍රයන්ට, කතෝලික මිත්‍රයන්ට කොහොමද මේ ගැලවීමේ පණිවිඩය දෙන්නේ කියන එකත් අපි බලන්න යනවා. ඒ අර සාමාන්‍ය අර අනිත් ලයින් එකේ යන ඒවා. ඉතින් සහෝදර සහෝදරිය අද අපි බලන්න යනවා ව්‍යවස්ථාවෙන් පිට ධර්මිෂ්ඨකම. පොඩ්ඩක් විස්තර කරමු. දැන් ව්‍යවස්ථාව මේ මෝසස්ගේ පොට්ටිකනේ නේද? පරණ කිවිසුමේ පොට්ටිකනේ. යේසුස් වහන්සේ වදාහන දෙවියන් වහන්සේ වදාහන අය මේ ව්‍යවස්ථාව කිව්ව ගමන් දන්නවා මේ පරණ කිවිසුමේ පොට්ටික තමයි. ලෝකෙ මිනිස්සු සාමාන්‍ය මිනිස්සු ඒගොල්ලන්ගේ ආගම තරමේ ඒගොල්ලෝ ව්‍යවස්ථාව කියන්නේ නැහැ. ඒගොල්ලෝ දන්න ව්‍යවස්ථාව තමයි රටක තියෙන ව්‍යවස්ථාව, පාර්ලිමේන්තුවේ ව්‍යවස්ථාව. ඒ අධිකරණයේ මොනවාරි තියෙන නීති පද්ධතිය තමයි ව්‍යවස්ථාව කියලා ඒගොල්ලෝ දන්නේ. ඒතර එක දෙයක් හොඳ දෙයක් තියෙනවා. ඒතර ඒගොල්ලෝ දන්නවා මේ ව්‍යවස්ථාව කඩන්න හොඳ නැහැ කියලා. ඒක වැරදි කියලා. ව්‍යවස්ථාව කියන වචනේ පාවිච්චි නොකරට යම් ආගමික, ධාර්මික දර්ශනයක ඉන්න අයත් මොකද කරන්නේ? ඒකොලොත් කියනවා මෙන්න මෙහෙම කැඩුවොත් නම් නරක ප්‍රතිඵල. මේව හොඳින් ගියොත් නම් හොඳ ප්‍රතිඵල කියලා ඒගොල්ලොත් කියනවා. හැබැයි ඒගොල්ලෝ ව්‍යවස්ථාව කියන වචනේ පාවිච්චි කරන්නේ නැහැ. ඒ ආගම්වල ඒ මොකක් හරි වචනයක් පාවිච්චි කරනවා. අපි ව්‍යවස්ථාව කියව ගමන් දන්නවා මෝසස්ගේ ව්‍යවස්ථාව දෙවියන් වහන්සේ විසින් දුන්නා වූ ව්‍යවස්ථාව. එතකොට අද කතා කරන්නේ ව්‍යවස්ථාවේ පිටු ධර්මිෂ්ඨකම. ඒ කියන්නේ ව්‍යවස්ථාවේ පිටු ධර්මිෂ්ඨකම කියන්නේ ව්‍යවස්ථාව ඇතුලේ ධර්මිෂ්ඨකමක් තියෙනවද? තියෙනවා. ඒක සපය ගන්න ඕනේ. අපි මහන්සි වෙලා ඒක කරන්න ඕනේ. අපි 10ක් කියලා ගමුකෝ, දසපනත කියලා ගමු. දසපනත ඉෂ්ට කරන්න ඕනේ. එතකොට එයා ධර්මිෂ්ඨයි. එතකොට අවදීනවලු ආඥා 50 මෝසස් කේව 600 ගණක් තියෙනවා. එතකොට ඒ ඔක්කොම සම්පූර්ණ කරන්න ඕනේ. එතකොට එයා ධර්මිෂ්ඨයි. නේද? පවුල තමයි අභියෝගාත්මක විදියට කියනවා. ව්‍යවස්ථාව ගැන මම සම්පූර්ණව සිටිනවා. ඒ වගේ කෙනෙක් එයා එහෙම කතා කරනවා. යේසුස් වහන්සේ අපි දන්නවා දෙවියන් වහන්සේගේ පුත්‍රයා අපේ ගැලවුම්කාරයා ව්‍යවස්ථාව සම්පූර්ණයෙන්ම ඉෂ්ට කළා. දෙවියන් වහන්සේගේ ඇස් ඉදිරි අපි වෙනුවෙන් සම්පූර්ණයෙන්ම ඒක ඉෂ්ට කළා. නොතේරෙන මනුෂ්‍යයන්ට නොතේරෙන ව්‍යවස්ථාව යටතේ ඉන්න අයට නොතේරෙන ඒ අයට තේරෙන්න පැටලිලා සහිත වුණත් උන්වහන්සේ සමාන දේවල් ඉෂ්ට කළා. ඒගොල්ලන්ට තේරුනේ අදට තේරෙන්නේ නැහැ. ආත්මයන්න් වහන්සේ තුල නිසා තමයි අපිට තේරෙන්නේ. ඉතින් සහෝදර සහෝදරිය අපි රෝම පොතට යන්න යනවා. රෝම 3 වෙනි පරිච්ඡේදයේ 21 22. මේව තමයි තියෙන්නේ. නමුත් දැන් වනායි ව්‍යවස්ථාව නැතුව. ව්‍යවස්ථාවට ජොලිතකමක් තියෙන ව්‍යවස්ථාව ඇතුලේ අපි ඉමු කියලා කියන සහෝදරත්වය ගැන මට තාම පොදුවයි. ව්‍යවස්ථාව නැතුව. දැන් රෝම පොත ලියන මුල් කාලේ ව්‍යවස්ථාව නැතුව. ඒතකොට මේක ලියන වෙලාවෙත් ව්‍යවස්ථාවක් නැහැ. ව්‍යවස්ථාව සහ අනාගත වක්තෘන්ගෙන් සාක්ෂි ලැබෙමින්. දැන් එහෙම නැතුව නම් ඔය දැන් සාක්ෂි ලැබන්නේ ව්‍යවස්ථාව නැහැ නම් සාක්ෂි ලබන්නේ කොහොමද එන? ඉතින් මම ඉස්ලාම කියන සහෝදර සහෝදරිය මම නෙමෙයි මේ නැහැ කියලා කියන්නේ දෙවියන් වහන්සේයි.
ඊළඟට අර සාක්ෂි ලැබපු කියන එකත් තේරුම් ගන්න. මොකක්ද එතන කියන්නේ? ව්‍යවස්ථාවේ අනාගත වක්තරුන්ගේ පොට් එක තියෙනවා. ඒ දෙන්නෙක් එක දෙකක් ඒ දෙගොල්ලම සාක්ෂිකාරයෝ වෙන්න තියෙනවා. ඒ නැසම දිශම කියන්නේ අදුම දෙන්නෙක්ව තියාගන්න. දෙවියන් වහන්සේ දෙන්නෙක්ව තියාගත්තා. දැන් ව්‍යවස්ථාවක් නැහැ. හැබැයි ව්‍යවස්ථාවයි අනාගත වක්තරුන්ගේ පොට් එකයි සාක්ෂිකාරයෝ දෙන්නෙක් හිටියේ. සාක්ෂි ලැබුවි දෙවියන් වහන්සේගේ ධර්මිෂ්ඨකම ප්‍රකාශ කරන ලද්දේ. දෙවියන් වහන්සේ හැම තිස්සෙම ධර්මිෂ්ඨයි. දෙවනස අලුත් ධර්මිෂ්ඨකමක් කළා. අලුත් එක කුරුසිපත් වීම කරන කොටගෙන ඒක ඇදහිල්ල කරන කොටගෙන මිනිස්යන්ට ලැබෙන ධර්මිෂ්ඨකම. අපි ගවල්න යනවා. මාතෘකා ව්‍යවස්ථාවේ පිට ධර්මිෂ්ඨකමනේ. ධර්මිෂ්ඨකම ප්‍රකාශ කරන ලද්ද එනන් යේසුස් ක්‍රිස්තුස් වහන්සේ කෙරෙහි ඇදහිල්ල කරන කොටගෙන අදන්නා වූ සියල්ලන්ට ලැබෙන ධර්මිෂ්ඨකමකි. ප්‍රභේදයකුත් නැත කියලා තව පොඩි කැලක් තියෙනවා 23 වෙනි පදේ. ඒ කියන්නේ පොඩ්ඩක් හිතන්නකෝ. ඒ කියන්නේ යේසුස් ක්‍රිස්තුස් වහන්සේම ඇදෙව්වම ඇතිද? ඔබ ධර්මිෂ්ඨයිද? ඔව්. අනේ මගේ ප්‍රේමවන්ත සහෝදරයා සහෝදරිය දෙවියන් වහන්සේ නොමිලේ ධර්මිෂ්ඨකම දුන්නා. කලින් ධර්මිෂ්ඨකම උපයන්න ඕනේ. දැන් නොමිලේ. කලින් වහන්සි වෙන උපයන්න ඕනේ කරන්න ඕනේ. ඒ ඉස්රායල් වහන්සේ අපිත් නෙවෙයි. අපේ එකකුත් නෙවෙයි ඒක. අපි කොහෙද හිටියේ? ඉස්රායල් දීපු එකක්. මේ සරල දේ ඊජිප්තුවෙන් මිසර දේශයෙන් ගේනවා. ඉස්රායල් වහන්සේ ගින්නේ. අන්න ජාතික දීපු පැටලිලා ගියානේ. අනේ අන්න ජාතින්ට ඕනනම් ඉන්න පුළුවන් මේ චර්මච්ඡේදය කරන්න. දැක්කද? චර්මච්ඡේදය තියෙන තමයි ව්‍යවස්ථාව. එහෙම ගෙනල්ලා ව්‍යවස්ථාව දුන්නා. එතකොට ඒ චර්මච්ඡේදය වුණා නම් එයාත් ඉස්රායල්. ඊට පස්සේ ඔන්න ව්‍යවස්ථාව අර එක්කගෙන ආපු අයට දුන්නේ ඕක සරලව තේරෙන්නේ නැහැ. ද්විතීය කතාවේ 5 එකේ සිට 5. හිමින්සරේ බලන්නකො අපි දැන් දිගාරින්න යන්නේ. වචනෙන් බලන්න. එම්බා ඊශ්‍රායල් වරුනි කියලා කියනකොට අපිට මේ කියන්නේ කියලා බලන්න. නුඹලා දැන් මේ ආගෙන ඉන්න. මේවා ආගෙන ඉන්න. මේවා පවත්වපල් කියලා කියනෝනේ. අනේ චුට්ටක් බලන්න කාටද කිව්වේ කියලා අපිටද කිව්වේ කියලා. හොඳයි. දැන් ඔන්න යේසුස් ක්‍රිස්තුස් වහන්සේව අදානකොට ලැබෙන ධර්මිෂ්ඨකම. ප්‍රභේදයක් නැහැ. එන්න යුදෙවෝ එන්න, ඊශ්‍රායල් එන්න, ග්‍රීකයෝ එන්න, අන්‍ය ජාතීන් එන්න. අදහන්න ධර්මිෂ්ඨයි. පවත්වන්න ඕනද? නැහැ. ව්‍යවස්ථාව පවත්වන්න ඕනද? නැහැ. හොඳයි. අපි තව පදයක් බලන්න යනවා. 28 වෙනි පදේ. ඒ පරිච්ඡේදයම 28. කොහොමද කියන්නේ? ඒ මිනිහෙක් ව්‍යවස්ථාවේ ක්‍රියා නැතුව දැන් අතන ව්‍යවස්ථාව නැතුව මුල් පද ටික බැලුවේ 3:21 22 ව්‍යවස්ථාව නැතුව දැන් ව්‍යවස්ථාවේ ක්‍රියා නැතුව ව්‍යවස්ථාවේ ක්‍රියා නැතුව ඇතහි මෙන් ධර්මිෂ්ඨ කරනු ලැබෙයි අපි ගණන් ගනිමු. කොච්චර අලංකාරද, කොච්චර ප්‍රීතියද, කොයි තරම් අනුග්‍රහයක්ද මේක. ව්‍යවස්ථාවේ ක්‍රියා නැතුව ව්‍යවස්ථාවට අදාළ ක්‍රියාවල් මුකුත් කරන්න ඕනේ නැහැ. අනේ ඕකත් කියන්නේ අපිට නෙමෙයි. මොකද අපි ව්‍යවස්ථාවේ ක්‍රියා කරපු අය නෙමෙයි. අපි මේ ලංකාවේ ඉපදිච්ච, එංගලන්තේ ඉපදිච්ච, මාලදිවයින් ඉපදිච්ච, සිංගප්පූරුවේ ඉපදිච්ච සෙනඟ. ඊශ්‍රායල් නෙමෙයි. මේ තාම ඊශ්‍රායල් කියන්නේ. මේ අහගෙන ඊශ්‍රායල් ව්‍යවස්ථාවේ ක්‍රියා නැතුව ධර්මිෂ්ඨ වෙන්න පුළුවන්ද? මොකද එක්කෙනෙක් කැවිලා ව්‍යවස්ථාව සම්පූර්ණ කරා, ඔක්කොම අපි වෙනුවෙන් කළා. එක මිනිහෙක් අවිලා සියලු දේ හරියට ඉෂ්ට කළා. ආදම්ගේ වැටීම නිසා අපි ඔක්කොම වැටුණා. මෙයාගේ ධර්මිෂ්ඨකම නිසා අපි ඔක්කොම ධර්මිෂ්ඨ කරනු ලබනවා. එයා ඒක ඉෂ්ට කරා කුසීදී. අපි නිදහස්. ව්‍යවස්ථාවේ ක්‍රියා නැතුව ක්‍රියාවල් කරන දෙයක් නෑ. පූජාවල් තියන්න දෙයක් නෑ. නීති පද්ධතිය රකින්න දෙයක් නෑ. ආර පූජා, පාන පූජා, පාප පූජා, මං කියලා දෙන මිත්‍රත්වයේ පූජා, ඒ කියන්නේ යාග පූජා. මේ කිසි දෙයක් කරන්න ඕනේ නැහැ නෝ.
ලොකු පාපයකට ලොකු හරකෙක් පොඩි එකට පොඩි කෙනෙක් කොබෙයියෙක් බැටළුවෙක් ඔක්කොම ඉවරයි. ක්‍රිස්තුස් යේසුස් වහන්සේ තුල සියල්ල සම්පූර්ණ කරා. හොඳයි. ප්‍රේමත සහෝදර සහෝදරිය අපි ගලාති 2:16 බලන්න යනවා. හරි ලස්සන පදයක් මේක. කාටද කියන්නේ කියලා බලමු අපි. නම් ඒකයි උතන පරිස්සම් වෙන්න ඕනේ තැන. අලුත් කිවිසනේ පොත් උනාට කාටද කියන්නේ කියලා පොඩ්ඩක් බලන්න ඕනන්දේ. මෙන්න මේවයි තියෙන්නේ. ස්වභාවයෙන් යුදෙවරු වන අපිද අපිද මේ ස්වභාවයෙන් යුදෙවරු වන අපිද මේ අපි කියලාද මේ කියන්නකෝ ව්‍යවස්ථාවේ තදින්ම එල්ලෙන්නේ නැහැ කියලා මේ පණිවිඩය දෙන්නකෝ. සහෝදරයා පාස්ටර් සිස්ටර් මේ බලන්නකෝ කියලා කියන්නකෝ. ස්වභාවයෙන් යුදෙවරුන් වන අපි යේසුස් ක්‍රිස්තුස් වහන්සේ කෙරෙහි ඇදහිල්ල කරන කොටගෙන මිස අන්න දැන් ඒගොල්ලන්ට පණිවිඩය ඇවිල්ලා. මිස ව්‍යවස්ථාවේ ක්‍රියා කරන කොටගෙන මිනිසෙක් ධර්මිෂ්ඨ කරනු නොලබන බව දැන ව්‍යවස්ථාවේ ක්‍රියාවලින් නොව ක්‍රිස්තුස් වහන්සේ කෙරෙහි ඇදහිල්ල කරන කොටගෙන ධර්මිෂ්ඨ කරනු ලබන පිණිස ක්‍රිස්තුස් වහන්සේ කෙරෙහි ආදාගතිම්නවා. මේක අපි දැන් දැනගත්තා. ඒ නිසා අපි ඒ පරණ අයින් කරලා ධර්මිෂ්ඨකම ලබන්න ක්‍රිස්තුස් වහන්සේ කෙරෙහි අදාගන්න. පොඩ්ඩක් මුල් වීඩියෝ එක බලන්න. මම ක්‍රිස්තුස් වහන්සේ ස්වාමීන් වහන්සේ කියලා පොඩ්ඩක් වෙන් කරලා පොඩ්ඩක් ඔය කියන්න උත්සාහ කරනවා. යේසුස් වහන්සේ කෙරෙහි නෙමෙයි මෙතන දෙන්නේ ක්‍රිස්තුස් වහන්සේ කෙරෙහි. ඕවා ගැන කල්පනා කරන්න. එක තැනකට කොටු වෙන්න එපා. ගොඩාක් තියෙනවා ක්‍රිස්තුස් කියන විශාල පරාසය. හොඳයි. සහෝදරයා සහෝදරිය ඔන්න දැන් අපිට ඒකත් ලැබුණා. දැන් අපි බලමු රෝම 2:14 පාද. මෙතන තියෙනවා මේ තව කණ්ඩායමක් ඒ ගැනත් කතා කරන්න ඕනේ. ඒ කියන්නේ අර ව්‍යවස්ථාවේ යටතේ හිටියේ නැති මේ අන්‍ය ජාතීන් කියලා අයට ඒගොල්ලෝ ව්‍යවස්ථාවක් තිබිලා. අර මං කියවර ආගන්තුක නෙමෙයි. බලන්න මේක මොකද්ද කියන්නේ කියලා 14:15 මක්විසාද ව්‍යවස්ථාව අසන්නන් දෙවියන් වහන්සේ ඉදිරියේ ධර්මිෂ්ඨයන්ව සිටිනවා නොව ව්‍යවස්ථාව පවත්වන්නෝ ධර්මිෂ්ඨ කොට ගණන් ගන්න ලබන්නේ. අර මං කලින් කිව්වේ ව්‍යවස්ථාවෙන් ධර්මිෂ්ඨකම ගන්න පුළුවන්. අපි උත්සාහ කරන්න ඕනේ මහන්සි වෙන්න ඕනේ. කැඩුනොත් ඉවරයි. ඔබ පෞකාරයි. වැරදුනොත් පෞකාරයි. දැන් මේක එහෙම නෑ පෞකාරක තමයි ඉවරයි. යේසුස් ක්‍රිස්තුස් වහන්සේ අදාළම පෞකාරය නෙමෙයි. ඔබ අධර්මිෂ්ඨෙක් නෙමෙයි. ඕකේ? රයිට්. දැන් මොකද වෙන්නේ කියලා බලමු. ඊට පස්සේ කියනවා මක්විසාද ව්‍යවස්ථාව නැත්තා වූ අන්‍ය ජාති අන්න ව්‍යවස්ථාව නැත්තා වූ අන්‍ය ජාතීන් කියලා අනේ මේ දෙවියන් වහන්සේම කියනවනේ. ඇයි ඔබ දාගන්නේ? ව්‍යවස්ථාව නැත්තා වූ අන්‍ය ජාතීන්. ඒ කියන්නේ අන්‍ය ජාතීන් ව්‍යවස්ථාවක් නැහැ. තිබිලම නැහැ. ඒ අන්‍ය ජාතීන් ව්‍යවස්ථාවේ දේවල් කරන කල ඊපති ව්‍යවස්ථාව නැතු ව්‍යවස්ථාවේ දේවල් කරන්නේ කොහොමද? අනේ බෞද්ධ මිනිස්සුකින් අහලා බලන්න පුයා කියවනේ බොරු කියන්න එපයි කියලා. එයා මොසස්ගේ පොත බලලාද කියන්නේ? එයාගෙන් අහන්නකෝ හොරකම් කරන්නේ හොඳයිද කියලා. එයා කියනවනේ එපයි කියලා. මිනි මරන්න එපා කියලා එයාත් කියනවනේ. පේනවද? ඒගොල්ලෝ මොසස්ගේ ව්‍යවස්ථාවක් දන්නේ නැහැ. ක්‍රිස්තුස් වහන්සේව දන්නේ නැහැ. sorry. ඒගොල්ලෝ තුල එකක් ක්‍රියා කරනවා. ඒගොල්ලෝ මානසික එකක් ක්‍රියා කරනවා. මොකද වෙන්නේ? ව්‍යවස්ථාවේ දේවල් කරන කල ඔව් ව්‍යවස්ථාව නැතුව තමන්තම ව්‍යවස්ථාවක්ව සිටිති. ඒගොල්ලන්ටම ව්‍යවස්ථාවක් බවට පත් වෙනවා නේද? ඊට පස්සේ කියනවා කෙසේද ඔවුන්ගේ හෘද සාක්ෂි දීමෙන්ද ඔවුන්ගේ සිතුවිලි ඔවුන්ට දෝෂාරෝපණය කිරීමෙන්ද හෝ නිර්දෝෂ කිරීමෙන්ද ව්‍යවස්ථාවේ ක්‍රියාව ඔවුන්ගේ සිත්වල
ලියන ලද්දේයි ඔවුන් දක්වති. කොහොමද ප්‍රේමන්ත සහෝදරයා සහෝදරී? ඒගොල්ලන්ගේ ඇක්ෂන් එකෙන්ම අරක හොඳයි මේක හොඳ නෑ මේක නරකයි කියලා කියද්දි ඒගොල්ලන්ට ව්‍යවස්ථාවක් බවට පත් වෙනවා. ඒ නිසා ඒගොල්ලෝ තිර වෙලා ඊශ්‍රායල් තිර වෙලා අර ඒගොල්ලෝ කියන තැන අපි හිටියේ කලින්. අනේ අපිව නිදහස් කර. ඊශ්‍රායල් නිදහස් කරාට ඊශ්‍රායල් දන්නේ නෑ. දෙවියන් වහන්සේ කිව්වා මම ව්‍යවස්ථාව නැහැ. ඒක අනගාලි ඉවර කරා. ඔගොල්ලෝ පාප මාංශයේ ඔගොල්ලෝ මාංශයේ ඉන්න තැන ඔගොල්ලන්ගේ ව්‍යවස්ථාව වැඩ. ඒ මාංශයම නැගෙවුවා. මාංශයේ දඬුවමට පත් කරලා ඉවර කරලා. ඒක තේරෙන්නේ. ඒතර ව්‍යවස්ථාව අල්ලගෙන ඉන්න ආසය. ඔබ ලොකු වේසක් දරන. ඔබ හරි අමාරුයි. ඔබ නිකන් අවංක වෙන්නකෝ සබත් දවස ගැන හිර වෙලා නේද ඉන්නේ සෙන්සුරාදා. සිකුරාදා හවසේ ඉඳලා පොවදාට. ඉඳවිල්ලන් නේද? ඔබ එළියට පෙන්නනව නේද? ඔබ ධර්මිෂ්ඨව ලස්සන දෙක කරනවා කියලා. නමුත් බෑ නේද? ගෙදර ගම් පිස්සු වගේ නේද? ඇත්ත කතා කරද්දී සහෝදරයා සහෝදරිය ඔන්න අපි ගාවට ඇවිල්ලා දැන් කියනවා. අනේ මාර අමාරුවෙන් හිටියේ. හස්බන් වේදනාවෙන් ඉනවා. වයිෆ් වේදනාව පිට මොන පිස්සුවක්ද මේ කරන්නේ ඔයගොල්ලෝ? ළමයින්ට කෑමක් දෙන්න විදියක් නැහැ. ගමනක් යන්න විදියක් නැහැ. පන්තියට යන්න විදියක් නැහැ. හැම එකම හිර වෙලා. ඇයි මේ ඊශ්‍රායලේ තියෙන එක මේ ගෙනල්ලා? යේසුස් වහන්සේ නිදහස් කරලා නිදහස ලබා ගත්තේ. දැන් මේ ව්‍යවස්ථාව කාටද කියලා බලන්න යනවා. කොයි වගේ අයද කියලා බලමු. එකක් චර්මච්ඡේදිතයන්ට කියලා පැහැදිලි. රයිට්. දැන් මෙන්න මේ බයිබල් පදේ බලමුකෝ. මේක අමුතුම එකක්. 1 තිමෝති 1:9-11. තිමෝති 1:9-11. දැන් බලන්න මෙන්න මේ කියන්නේ බලන්න. එනම් ව්‍යවස්ථාව වඩායි ධර්මිෂ්ඨයෙකු නිසා නොව. ධර්මිෂ්ඨයන දෙවියෝ දීලා ව්‍යවස්ථාව වඩායි ධර්මිෂ්ඨයෙකු නිසා නොව අධර්මිෂ්ඨයන් සහ අකිකරුවන්ද අභක්තීන් සහ පෞකාරයන්ද අපිරිසිදුවන් සහ දේව අපාසකයන්ද පියවරුන් මරන්නන් මව්වරුන් මරන්නන්ද මිනී මරන්නන්ද වේශ්‍යාකම් කරන්නන්ද පුරුෂයන් සමග දූෂ්‍ය ක්‍රියා කරන්නන්ද මිනිසුන් සොරකම් කරන්නන්ද බොරුකාරයන්ද බොරුවට දිවුරන්නන්ද නිසා ව්‍යවස්ථාව දීලා තියෙන ඒගොල්ලන්ට. හැබැයි නිසාත් කියලා තව එක කොටසක් තියෙන හරි වටින. ඒක නිකන් වහා පිපිරීමක් දෙන බයිබල් පදයක්. ව්‍යවස්ථාව කාටද ඕන කියලා. අර සෙට් එක දැක්කද? නිසා තව එක අර ලිස්ට් එකේ කඩලා පෙන්නන. සිංහාට දෙන ලද, ඒ කියන්නේ පාවුල්තුමාට දෙන ලද සුභාන්විත දෙවියන් වහන්සේගේ තේජවත් වූ සුභාරංචියේ හැටියට මේ තේජසිය සුභාරංචියක් තියෙනවා කියලා මම කියනවා. තේජසිය සුභාරංචිය කියලා එකක් තියෙනවා. ගොඩාක් අනුග්‍රහයක් ගැන කතා කරන අපේ සහෝදරයන් ඒක ඉදිරිය වෙලා නැහැ. ඒක ඉදිරිය වෙලා ඒගොල්ලෝ වෙන් කර වල්නවා. නමුත් ඒගොල්ලන්ට ඒක අවුලා. තේජවත් වූ සුභාරංචියේ හැටියට සාන වූ ඉගැන්වීමට විරුද්ධව වෙන කිසිවක් ඇද්ද? ඒ නිසා පීඨවන ලද බවය. පාවුල්තුමාට එල්දරව් කරපු යම් කිසි තේජවත් සුභාරංචියක් තියෙනවද? ඒකට විරුද්ධව යමක් තියෙනවා නම් ඒ ඔක්කොම ව්‍යවස්ථාව තමයි. හරිද? පැහැදිලිද? ප්‍රේමවන්ත සහෝදරයා සහෝදරිය. දැන් කොහොමද තේරෙනවද? කොච්චර බරපතලද කියලා. ඔබට වැටහෙනවා ඇති. හොඳයි. ඉතින් සහෝදරයා සහෝදරිය ඔන්න අපි අද දෙවියන් වහන්සේට ස්තුති කරමින් ව්‍යවස්ථාවෙන් පිට ධර්මිෂ්ඨකම ගැන අද කතා කරා. දෙවි පියාණන්ට ප්‍රශංසාව මහිමය ගෞරවය දෙනවා අපි. ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේම බලවත් උතුම් නාමයෙන්
තමයි.